හායි යාළුවනේ කොහමද? ඉතින් අද vlog එකෙන් අරන් එන්නේ මගේ පොසොන් මාසයේ විශේෂ සිදුවීම් කිහිපයක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. යාළුවනේ ඉතින් පොසොන් මාසෙ කිව්වහම ඉතින් වැඩිපුර ඇවිදින මාසයන්නේ. ඉතින් අපිත් මේ විදියට පොසොන් පොය දවසේ ඇවිදින්න යන තමයි ලෑස්තිය. ඉතින් ඇවිදින්න යන කලින් කියන්නේ දැන් ඉතින් ඇවිදින්න යන පටන් අරන් තියෙන්නේ. දැන් අපි ඉන්නේ නිකවැරටියේ. ඉතින් යන්න කලින් නිකවැරටියේ දෙදුරේ පාලම ගාව අයියනායක දේවාලයට පඳුරක් එහෙම දාලා තමයි ගමන පටන් ගත්තේ. හරි දැන් පඳුරු දාලා ආවා. ඉතින් අපි යමු. ඉතින් යාළුවනේ අපි අද බලන්න යන්නේ පරමාකන්ද රජමහා විහාරය තමයි මුලින්ම. දැන් ඉතින් ඉන්නේ නිකවැරටියට යන ගමන් තාම ඉතින් නිකවැරටියේ ටවුන් එකට ගියෙත් නැහැ. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද අපේ ගමන කියලා. ඉතින් පොසොන් පොයේ දවසේ කාලගුණය ගැන කිව්වොත් හොඳ පැහැදිලි කාලගුණයක් තිබ්බා. වැස්සාහරමේ නෑ. ඉතින් මේ වීඩියෝ එක ගේන්න නම් ටිකක් පහ වුණා වැඩත් එක්කලා. ඒත් ඉතින් කවන්නේ අපි වීඩියෝ එක බලමු. ඉතින් යාළුවනේ නිකවැරටිය කිව්වහම හැමෝටම මතක් වෙන්නේ මාගල්ලේ වැව. ඉතින් අපිටත් හම්බුණා ඉස්සරහට යද්දි මාගල්ලේ වැව. ආපු එකේ වැවටත් පොඩ්ඩක් දාලා යමු ඉතින්. වැවට දාන්න ගියාට මොකද ඉතින් වාහන වැඩි හින්දා පොඩ්ඩක් අමාරුයි එහා පැත්තට යන්න. හරි ඉතින් කොහොම හරි පාරෙන් මෙහා පැත්තට ඇවිල්ලා අපි වැවේ වැකන්දර දැම්මා. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. උදෙන්ම කියලා නෑ කට්ටියක් ඇවිල්ලා නානවා. ඉතින් තව දවල් වෙද්දී නම් මෙතෙන්ට සෑහෙන කට්ටිය එනවා නාන්න. තාම උදේ හින්දා වැඩි කට්ටිය නෑ. ඉතින් යාළුවනේ මේක තමයි සුන්දර මාගල්ලේ වැව. වැව බල ඉඳලා හරියන්නේ නැහැනේ. ඉතින් අපි අපේ ගමන යන්න පිටත් වුණා. දැන් ඉතින් ඉන්නේ නිකවැරටියේ ඉඳන් ආනමඩුවට යන පාරේ. ලස්සන පාරක් දෙපැත්තේ වෙල්ලාය තියෙනවා. මැදින් ගස් තියෙනවා පාර දෙපැත්තේ. වැඩි පෑවිල් අල්ලා නැති හින්දා දෙපැත්තේ ලස්සනට කොළ පාටට පාර පේනවා. පාර නෙමේ ඉතින් කොළ පාටට පේන්නේ පාර දෙපැත්තේ තියෙන ගස් කොළන් හොඳේ. ඉතින් යාළුවනේ කොහොම හරි අපි ඇවිල්ලා පරමාකන්ද පන්සල තියෙන පාරට හැරෙව්වා. ඉතින් මේ පාරේ නම් අද දවසේ සෙනඟ ගොඩක් ඉන්නවා. ඇතින් ඔයාලට පේනවා ඇති ගලක්. ඉතින් ඒ ගල උඩට නගින්න තමයි අපි යන්නේ. හරි අපි ගිහිල්ලා බලමු. ඉතින් මේකට ගිහිල්ලා තියෙන යාළුවොත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙතනත් තොරණක් එහෙම ගහලා තිබ්බා. මෙතන මොක පොසොන් කලාපයක් තිබ්බ පොසොන් එකට. තොරණ සහ කානිවල් එකක් තිබ්බා.
හරි අරවෙනේ අපි දැන් කොහොම හරි පරම කන්ද පූජා භූමියට ආවා. ඉතින් පන්සලට යන පාරේ දෙපැත්තේ කඩ හරිනේ දාලා තිබ්බ උසන් පොයේ හින්දා. ඉතින් පේනවනේ ආපු කට්ටිය අපි වගේම උඩට නගිනවා. කට්ටිය වැඩි හින්දා පොඩි තදබදයක් තියෙනවා ඉතින්. කොහොම හරි අපි උඩටම නැග්ගා. උඩට නැග්ගට පස්සේ මේ විදිහට තමයි වටේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ගල උඩට නැග්ගාම මුළු ලයින් එකම ලස්සනට පේනවා. ඉතින් මේ ඉන්නේ තව ආපු කට්ටිය උඩ. ඉතින් යාළුවනේ මේක නිකන් එක්තරා view point එකක් කිව්වොත් නිවැරදිම ඉතින් ලයින් එකම පේනවා. හරි. එතන ඉඳන් ඉතින් අපි එදා දවස් ඉවර වුණා. ඊට පස්සේ ගියා හපව් පඬුවස් නුවර තොරන් බලන්න. පඬුවස් නුවර තොරණ ගාවට ගියාට මොකද තොරණ ගාවට යන්න ටිකක් අමාරුයි. වැස්ස හින්දා යන පාර තනිකර වෙලක් වෙලා තියෙනවා. වලට පේනවා ඇති කට්ටිය මඩ ගොඩේ තමයි යන්නේ. ඉතින් ඒකෙත් වෙන මාතල් එකක් තියෙනවා. එහෙම මඩ ගොඩක ගිහිල්ලා තොරණක් බලන එක. ඉතින් මේක තමයි පඬුවස් නුවර පූජා නගරේ ගහලා තිබුණු තොරණ. ඉතින් යාළුවනේ එහෙම තමයි තොරණේ කතන්දරේ ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි ආය දවසක ගියා හලාවත බීච් එකට. ඉතින් හලාවත බීච් එකට ගියාට පස්සේ අපේ සෙට් එක තමයි ඉතින් මේ වීඩියෝ එකේ ඉන්නේ. අපි ගියේ ගොඩක් හවස් වෙලා ඒ හින්දා පොඩ්ඩක් එළිය මදි. වැහි අන්ධකාරයකුත් තියෙනවා. වෙහිකලු ඇවිල්ලා ඒ හින්දා කොහොමත් පොඩ්ඩක් ඉර ආලෝකය මදි. ඉතින් යාළුවනේ තවත් දෙයක් කියන්න ඕන. ඉතින් මේ වගේ ලස්සන තැන් වලට ආපුවාම ඔයාලා කිසි කෙනෙක් අපේ රටට ආදරේ නම් මේ තැන් අපවිත්‍ර කරන්න එපා. ඔයාලාගෙන ටොපිකොලේ පවා ආපහු අරන් යන්න. මම දැක්කා ගොඩ දෙනෙක් මෙතන ජරාව දාලා අපිරිසිදු කරලා තියෙනවා. ඉතින් ඒ කැත පුරුද්දක් ඒක කවදාවත් කරන්න එපා. ඉතින් එහෙම තමයි මගේ පොසොන් මාසේ විශේෂ අවස්ථා ටික ඇවිදින්න ගියපු. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා. මේ පුංචි රටේ කෙදිනකදී හෝ මතු කවදා හෝ යලි අපු හමු වේවි. ඉතින් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. ඉතින් යාළුවනේ මේ විදිහට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් පේනවනේ අපේ රට කොච්චර ලස්සනද කියලා. ඉතින් තවත් දවසක හමු වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. එහෙනම් මම ගියා. තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.